වතුර විකුණලා බිලියන් ඩොලර් කම්පැනි එකක් හදපු කතාව දන්නවද? ඒ තමයි ලික්විඩ් ඩෙත්. අද කතා කරමු ඒ ගැන. ලික්විඩ් ඩෙත් ආරම්භ කරන්නේ 2017 මයික් කෙසාරියෝ කියන ඩිසයිනර් කෙනෙක්. මේ මුළු බ්‍රෑන්ඩ් එකම මාකට් කරන්නේ මේ කෙසාරියෝගේ තියෙන ඩිසයින් ස්කිල් එකෙන්. මෙතනදී පොර ලොකු ගාණක් වියදම් කරලා ප්‍රොඩක්ට් එක නිෂ්පාදනය කරන්නත් කලින් එයාගේ ස්කිල් එක යූස් කරලා කමර්ෂල් වීඩියෝ එකක් කරනවා. මේකත් අර කලින් Red Bull කළා වගේ නිකම්ම නිකම් වතුර විකුණන්නේ නැතුව එන්ටර්ටේන්මන්ට් බ්‍රෑන්ඩ් එකක් විදිහට Gen Z ඔඩියන්ස් එක ටාගට් කරලා තමයි මයික් එක කරන්න උවමනා වෙන්නේ. මේක නිකම්ම නිකම් වතුර බෝතලයක් නැතුව ඇලුමිනියම් කෑන් එකක මිනි ඔලුවක් තියෙන ලෝගෝ එකක් එක්ක බය හිතෙන කෑන් ඩිසයින් එකක් කරලා murder your thirst එහෙම නැත්නම් ඔබේ පිපාසයෙන් මරා දමන්න කියන අයිඩියා එක යටතේ ලික්විඩ් ඩෙත් කියන නමින් මේ කමර්ෂල් වීඩියෝ එක ලොන්ච් කරනවා. මේ වීඩියෝ එක ඇමරිකාව පුරාම වෛරල් යනවා. කොච්චර දුරට වෛරල් ගියාද කිව්වොත් මාසයක් වගේ ඇතුළත මිලියන 3කටත් වඩා views එනවා. මේකත් එක්ක ලික්විඩ් ඩෙත් කියන බ්‍රෑන්ඩ් එක මාකට් එකට එන්නත් කලින් මිනිස්සුන්ගේ ඔළුවට යනවා. එක්ස්ට්‍රා පොයින්ට් එක. මේ ලික්විඩ් ඩෙත් කියන නමේ ඩෙත් කියන එකට තව අයිඩියා එකක් තියෙනවා. ඒ තමයි ඩෙත් ටු ප්ලාස්ටික්. රීසන් එක තමයි මේක ඇලුමිනියම් කෑන් එකක යන නිසා. මොකද ප්ලාස්ටික් බොටල් එකකට වඩා ඇලුමිනියම් කෑන් එකක් රීසයිකල් කිරීමේ හැකියාව 60%කටත් වඩා වැඩි. මේ වෛරල් මාකටිං ස්ට්‍රැටජි එකත් එක්ක ඉවෝල්ව් වෙන ලික්විඩ් ඩෙත් විස් කලිෆ්ගේ සෙලිබ්‍රිටිස්ලත් එක්ක පවා මාකටිං කරන්න යොමු වෙනවා. මයික්ගේ මේ පිස්සු විකාර අයිඩියා එකත් එක්ක ලික්විඩ් ඩෙත් කියන්නේ අද වෙනකොට 1.4 බිලියන් ඩොලර් වැලියේෂන් එකක් තියෙන බ්‍රෑන්ඩ් එකක්. ඉතින් ඔය බ්‍රෑන්ඩ් එකක් හදනවා නම් නිකම් ප්‍රොඩක්ට් එකක් නැතුව ලයිෆ් ස්ටයිල් එකක් සෙල් කරන්න.